චිත්‍ර අඳින ඔයගලන්ට ග්‍රැෆයිට් පෙන්සිල් එක කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගන්න පුළුවන්. අද වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. අයිබෝන් යාළුවනේ. මේ ග්‍රැෆයිට් පෙන්සිල් වලින් අඳින චිත්‍ර කියන්නේ චිත්‍ර කලාවේ තියෙන හරියටම ෆැන්ටසි එකක් වගේ. මේ වගේ කළසුතු වලින් අඳින චිත්‍රක සෑහෙන ලොකු කතා බහක් තියෙනවා. ඒ ගැඹුරු කතා බහ නිර්මාණය වෙන්නේ කොහොමද කියලා අද කතා කරමු. චිත්‍රයේ තියෙන ගැඹුරු බව පෙන්වන්න H සහ B පැන්සල් පාවිච්චි කරන හරිම වැදගත්. මේ දකින්නේ ඔයගොල්ලෝ මම ග්‍රැෆයිට් පෙන්සිල් පාවිච්චි කරලා අදපු චිත්‍ර කීපයක්. බලන්න ඒව කළු සහ සුදු අන්තරේ මම අරගෙන තියෙන විදිහ මේ පාවිච්චි කරලා තියෙන්නේ HB සහ B පැන්සල්. අද අපි කතා කරන්න යන්නේ චිත්‍ර ශිල්පියෙකුට තියෙන මූලිකම සහ වැදගත් මෙවලම ගැනයි. ඒ තමයි ග්‍රැෆයිට් පෙන්සිල් එක. ඔබ ආධුනිකයෙක් වුණත් ප්‍රවීණයෙක් වුණත් මෙවලම ගැන හරියටම දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. එහෙනම් අපි අද බලමු පැන්සල් ගැන තියෙන විද්‍යාත්මක සහ කලාත්මක කරුණු මොනවද කියලා. මුලින්ම අපි වැරදි මතයක් නිවැරදි කරගමු. අපි පැන්සල් කෝරට ලෙඩ් කියලා කිව්වට ඇත්තට මේක යම් නෑ. එක හැදිලා තියෙන්නේ ග්‍රැෆයිට් එහෙම නැත්නම් මිනිරන් සහ මැටි එහෙම නැත්නම් ක්ලේ එකතු වෙලා නිෂ්පාදනය කරන ආකාරය ගැන කිව්වොත් පැන්සල් හදනකොට ග්‍රැෆයිට් කුඩු මැටි සහ වතුර එකට කලවම් කරනවා. ඊට පස්සේ මේ මිශ්‍රණය පෝරණයකට දාලා පුලුසලා ගන්නවා. අන්තිමට ලී කවරයක් ඇතුළට දාලා තමයි අපිට මේ පැන්සල ලැබෙන්නේ. ඇයි අපිට 2B 4H වගේ විවිධ අංක තියෙන්නේ? මේකට හේතුව තමයි පැන්සලේ තියෙන ග්‍රැෆයිට් සහ මැටි අනුපාතය වෙනස් වීම. H hardness එක නැත්නම් දෘಢ බව. H අගයක් තියෙන පැන්සල් වල මැටි ප්‍රතිශතය වැඩි. ඒ නිසා පැන්සල තුඩ හයියි. hard වැඩි. ඒ වගේම ඊන් අඳින ඉරි ගොඩක්ම ලා පාටයි. අපි කතා කළොත් B පැන්සල් ගැන B එමෙන්න බ්ලැක්නස් එක කළු බව. B අගයේ තියෙන පැන්සල් වල ග්‍රැෆයිට් ප්‍රතිශතය වැඩි. ඒ නිසා පැන්සල් තුඩ මෘදුයි. very soft. එයින් ඇඳෙන ඉරි තද කළු පාටයි. ඉහළ H අගයක් තියෙන උදාහරණයක් විදිහට 6H 9H 10H මේවා ගොඩක් හයියි. ඒ වගේම හරිම ලා පාටයි. මේවා පාවිච්චි කරන්නේ ගෘහ නිර්මාණ සැලසුම් එහෙම නැත්නම් ආකිටෙක්චරල් ඩ්‍රෝවිංග්ස් එහෙම නැත්නම් මූලික රූප සටහන් ස්කෙචස් අඳින්නයි. මොකද මේ ඉරි ලේසියෙන් මැකෙනවා. වගේම කැපිලා පේන්නේත් නැහැ. අපි කතා කළොත් ඉහළ B අගයක් තියෙන එහෙම නැත්නම් 8B 10B 14B වගේ මේවා හරිම මෘදුයි soft. ගොඩ තද කළු පාටයි. අපි මේවා පාවිච්චි කරන්නේ තද අඳුරු තැන් අඳින්න සහ ෂේඩින් කරගන්නයි. HB ගැන කතා කළොත් මේක තියෙන්නේ මැද ලිවීම සහ සාමාන්‍ය චිත්‍ර ඇඳීමට තමයි HB පාවිච්චි කරන්නේ. අපි බලමු ග්‍රැෆයිට් කඩදාසිය මත ඇඳෙන්නේ කොහොමද කියලා. කොහොමද මේ ග්‍රැෆයිට් කුඩු කඩදාසිය උඩ රැඳිලා තියෙන්නේ? අපි මේකට කියනවා කඩදාසියේ දත් එහෙම නැත්නම් ටූත් එක කියලා. නිකමට හිතන්න කඩදාසිය කියන්නේ බොහොම සියුම් වැලි කඩදාසියක් වගේ දෙයක් කියලා. අපි අනුවීක්ෂකයෙන් බැලුවොත් කඩදාසියේ මතු පිට රළුයි. අපි පැන්සලෙන් අඳිනකොට වෙන්නේ මේ රළු මතු පිට වගේ පැන්සල් කුඩේ තියෙන ග්‍රැෆයිට් කුඩු චොරලා අරගෙන කඩදාසියේ තියෙන සියුම් වලවල් ඇස්සේ හිර කරගන්න එකයි. කඩදාසිය රළු එහෙම නැත්නම් රෆ් වැඩි නම් ග්‍රැෆයිට් හැදෙන ප්‍රමාණය වැඩි. අපි බලමු මේ වගේ ග්‍රැෆයිට් පැන්සල් ආධාරයෙන් ඇඳගන්න චිත්‍රයක් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. පැන්සල් චිත්‍රයක් ඇඳලා පස්සේ ඒක අත ගෑවුනොත් ලේසියෙන්ම පොඳ වෙලා යනවා. ඒක වළක්ව ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් ෆික්සේටිව් ස්ප්‍රේ කරන එක. අපි බලමු ෆික්සේටිව් කියන්නේ මොකක්ද කියලා. චිත්‍රය ඇඳලා ඉවර වුණාම ග්‍රැෆයිට් කුඩු කඩදාසියට අලවලා තියන්න පුළුවන් විශේෂ ස්ප්‍රේ වර්ගයක් තමයි මේ ෆික්සේටිව් ස්ප්‍රේ කියලා කියන්නේ. මේකෙන් චිත්‍රය ආරක්ෂා කරගන්න පුළුවන්. තව දෙයක් තමයි ගබඩා කරන විදිය. චිත්‍ර පොත වහලා තියෙනකොට චිත්‍රයේ උඩින් බටර් පේපර් එහෙම නැත්නම් අපි කිව්වොත් ග්ලාස් පේපර් එකක්
තිර තියන්න පුළුවන්. එතකොට අනිත් පිටුවල වැදිලා චිත්‍රය බොඳ වෙන්නේ නෑ. ඉතින් ඔන්නෝකයි පැන්සල් පිටිපස්ස තියෙන විද්‍යාව. අඳුරු හෙවනැලිවලට බී වගේ වැඩි පැන්සල් පාවිච්චි කරන්න. ලාපාට රේක අදිනවනම් එච් පැන්සල් පාවිච්චි කරන්න. අන්තිමට චිත්‍රය ආරක්ෂා කරගන්න තමතක් කරගන්න එපා. වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක subscribe කරන්න. මගේ වීඩියෝත් එක්ක ඉස්සරහට රැඳී ඉන්න. ඉස්සරහට චිත්‍ර විෂයට අදාළ ගොඩක් වැදගත් තොරතුරු මම ඔයගලන්ට වීඩියෝ වලින් අරගෙන එනවා. චිත්‍ර විෂයට ආස කරන, ආදරය කරන හැමෝම මගෙත් එක්ක මේ YouTube channel එකත් එක්ක රැඳෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට ජය වේවා.